පොඩි වෙලාවක් ගන්නවා ක්ලාස් එකෙන් රිසල්ට් ආපු ළමයෙක් කියන කියන්නේ මේ ඊයේ පෙරේද රිසල්ට් ආපු බැච් එකෙන් හොඳ රිසල්ට් එකක් ගත්ත ළමයෙක් ඉන්නවා. එතකොට එයා තර්ඩ් ෂයි කරපු ළමයෙක් දැන් මේ පාර මෙඩිසින් යන්න පුළුවන් මට්ටමේ රිසල්ට් එකක් තියෙන හින්දා මම හිතුවා දැන් එයාගේ කියන්නේ එයා වැඩ කරපු විදිය ගැන එයා කතා කරයි. එතකොට ඒක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතුවා. මොකද මේ දැන් ඔයාලත් රිවිෂන් ක්ලාස් එකේ පේපර් ක්ලාස් එක ගත්තත් රිවිෂන් ක්ලාස් එක ගත්තත් ගොඩක් ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයිනේ. එතකොට දැන් මම ඔයාලට හැමතිස්සෙම උපදෙස් දෙනවා කොහොමද රිසල්ට් එකක් වැඩි කරගෙන දැන් තියෙන රිසල්ට් එකට වඩා ඊගාව අවුරුද්දේ රිසල්ට් එක වැඩි කරගෙන මෙඩිසින් යන්නේ කොහොමද කියලා මම උපදෙස් දෙනවානේ. ඒ වුණාට අර මම උපදෙස් දෙන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් වලින් නෙමෙයිනේ. මොකද මම ෆස්ට් ෂයි ගිය කෙනෙක්. ඒ හින්දා අර මම ළමයි දිහා බලලා උගන්නලා ඒ ගන්න එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඔයාලට උපදෙස් දෙන්නේ. හැබැයි දැන් මේ ළමයා ගත්තාම මෙයා ෆස්ට් ෂයි කරලා ආයි සෙකන්ඩ් ෂයි කරලා එතකොට තර්ඩ් ෂයි වලින් මෙඩිසින් යන්නේ. එතකොට අර ඒක කියන්නේ අර එකපාර මෙඩිසින් යනවා නම් ඉතින් හොඳයි. නමුත් ඊට වඩා අර තමන්ගේ වැරදි අඩුපාඩු ටික හදාගෙන අර අරමුණ අතාරින්නේ නැතුව තර්ඩ් ෂයි එකෙන් කොහොම හරි කරලා try කරලා මෙඩිසින් යනවා කියන්නේදී ඒක ඊට වඩා අර next level game එකක්. හරිද? එතකොට ඒක ඒ ළමයාගෙන්ම අපි අහලා බලමු කොහොමද මේ කරන්නේ කියලා. එතකොට එයා කතා කරයි මේ ඔයාලට එයාගේ කතාවේ මොන හරි ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. ඔයාලගේ රිසල්ට් එක වැඩි කරගන්න ඒක උදව් වෙයි. හරිද? මම දැන් කතා කරන්න අවස්ථාවක් දෙන්න අයාට. Thank you sir මුලින්ම මේ අවස්ථාව දුන්නට මම නගිමලි තර්ඩ් ෂයි ඒ කියන්නේ මම ගොඩක් කල් A level කරනවා සහ කිව්වොත් එහෙනම් මගේ ෆස්ට් ෂයි රිසල්ට් එක C2 S1යි සෙකන්ඩ් ෂයි B1යි C2යි තර්ඩ් ෂයි තමයි A2යි B1 මම දැකපු මගේ ලොකුම progress එක තමයි මගේ Z එක ගොඩක් වැඩි වෙනවා ඔය ෂයි තුනේ කරනකොට ඒකට හේතුව තමයි මම ෆස්ට් ට්‍රයි කරද්දී කරා හැබැයි ලොකු මං කියන්නේ මං එළවලට ආපු දවස් නම් එෆර්ට් එකක් දුන්නා හරි විදිහේ හැබැයි සමහර තැන්වල අඩුපාඩු තිබ්බා ඒ හින්දා වෙන්නේ නැති මට කරගන්න බැරි වෙන්නේ නැත්තේ ඊට පස්සේ ෂයිකින් ෂයිකට මං ඉස්සරහට යද්දී මං වැරදි අඩුපාඩු හඳුනාගත්තා සහ ඒව මට කියලා දෙන්න ගොඩක් අය හිටියා මගේ තර්ඩ් ෂයි එකේදී මගේ බයෝ සම්බන්ධව හේෂාන්ත සර් තමයි ගොඩක් උදව් කරේ ෆස්ට් ෂයි එකේ මට බයෝ වල තියෙන S එකක්. ඉතින් ඒක C වුණා. ඒක ඒ පරිවර්තනයට හේෂාන්ත සර් ඒ වෙනකොට මම ඉස්සරගේ ක්ලාස් ආවේ නෑ. ඒක නම් මං විසින්ම කරගත්තු පරිවර්තනයක්. ඊට පස්සේ C එක ඒ කරන්න හේෂාන්ත සර්ගේ ලොකු දායකත්වයක් තිබ්බා. ඉතින් මම ඔයගලන්ට කියන්නේ තර්ඩ් ෂයි කරනවා කියන්නේ ඒක මාර අමාරුයි. ඒක මානසිකව ගොඩක් කොහොමද ඒක කියන්නත් හරි අමාරුයි. ඒක ස්ට්‍රගල් එකක් ඔය හිත ඇතුළෙම කරන. ඒ හින්දා තමන්ව මොටිවේට් කරන අයව ආශ්‍රය කරන්න තමයි ගොඩක්ම ඕනේ මේ කාලය ඇතුළත. මොකද තර්ඩ් ෂයි එකට එද්දි මට ගොඩක් අය කියලා තිබ්බ වැඩක් නෑ අය ෂයි එකක් කරලා මොකද ඔයාට ආයේ රිසල්ට් එකම එයි. ඒතර මගේ අක්කා මං ගාව ගොඩක් හිටියා. කියන්න තේරෙන්නේ නැහැ මගේ අක්කා මට ගොඩක් වටිනවා පුෂ් කරන්න මාව. ඒ කියන්නේ එකක් කරලා දෙකක් කරලා නෑ ඔයා අතරින් එපා ආයි තර්ඩ් එක කරන්න. මම මෙතන අර තර්ඩ් ෂයි කරන ළමයි ඉන්නවා නම් තමන්ව අර මොටිවේට් කරන අයව ආශ්‍රය කරන්න. ඊට අමතරව මස්සගේ වැඩපිළිවෙල ගැන කියන්නම්. දැන් මගේ S එක C උනේ ඒක මම පොඩි වැඩගත් වැඩ ටිකක් කළා. ඒක නැතුව C එක එකක් උනේ කොහොමද කිව්වොත් සර්ගේ තියෙනවා ක්‍රමවේදයක් essay වලට පින්තූර අඳිනවා සර්ගේ. මම හරි ආසෙන් නිකන් පින්තූර සර් වගේ දෙයක් කියන්නේ මොකද සර්ගේ ක්ලාස් එක පුරාවටම පින්තූර වලින් තමයි සර් යන්නේ. ඔයගොල්ලෝ දැන් උනත් YouTube එකේ බැලුවොත් ශාක හෝමෝන වලට ඒක මම හෙට එක්සෑම් එක නම් අද රැත් බැලුවා එක. ගොඩක් කලිනුත් බලලා තිබ්බා සහ මිනිස්සුන්ගේ සත්වයා පාඩමේ හෝමෝන ඒ දේවල් වලටත් සර්ගේ වෙනම වීඩියෝ එකක් හදලා තිබ්බා. ඒ දේවල් ඒ කියන්නේ ඒක පොඩ්ඩක් බලන්න. ඒකේ සාර පින්තූරයකින් කොහොමද දේවල් මතක තියාගන්නේ ඒව ග්‍රහණය කරගන්නේ කොහොමද කියන එක සර් පැහැදිලිවම කියලා දෙනවා.
මම දැක්කේ නෑ අතට මෙහෙම අර ඒ විදිහේ ඉගෙනීම් ක්‍රමයක් සාමාන්‍යයෙන් අපේ බයෝ කරන ගොඩක් ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරු හොඳයි. හැබැයි සර්ගේ ක්‍රමවේදය සර් නවක වුණාට අලුතෙන් හොඳ දීපු ක්‍රමවේදය. මොකද මම මේ ඒ ලෙවල් කරපු අවුරුදු ගාන ඇතුළත එහෙම දෙයක් දැක්කේ නැහැ කාගෙන්වත් ගුරුවරුන්ගේ. ඉතින් ඊට පස්සේ ඒ ක්‍රමවේදේ පොඩක් අල්ලගන්න බලලා සර්ගේ වීඩියෝස් බලලා සහ ඔයගොල්ලෝ සර්ගේ ක්ලාස් එනනම් කොහොමද ඔයගලන්ට ඒක ඒ අත්දැකීම තියෙනවා. සර්ගේ රිවිෂන් එනවා. ඊට පස්සේ සර්ගේ පේපර් ක්ලාස් එක ඒ පේපර් ක්ලාස් එක ගන්න නෑ. කියන්නේ එක මාර අමාරු පේපර්ස්. මාන විදිහට මානසික වැඩ මම ඒ කියන්නේ සර් සමහරවිට මම කියලා තියෙනවා ඒ විතර අමාරු පේපර්ස් හදන්න කියලා. ඒක ඇත්තටම අමාරුයි ගොඩක්. හැබැයි ඒක හොඳයි. ගන්න දෙයක් නැහැ කිව්වර මේ අමාරුයි කියන පැත්තෙන් හොඳයි. කොහොම හරි විභාගෙට මුහුණ දෙනවා නම් කොහොමද කරන්න ඕනේ අමාරු පේපර්ස් නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ පේපර්ස් කරලා යන එක හොඳයි කියලා. අර කොහොමත් බයෝ වලට ඔයා 2000 ගණන් පේපර්ස් කරන්න යන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ ඒවා කරන්නේ 2019 ඉඳන් නිව් සිලබස් එකේ පේපර්ස් නේ. එතකොට 2019 20 21 වෙද්දී චුට්ට පේපර්ස් සංකීර්ණ වෙගෙන ආවේ. සර්ගේ පේපර්ස් වෙනම සංකීර්ණයි. සර් හිතලා හදන ප්‍රශ්න මම හිතන්නේ තියෙන්නේ හින්දා වෙන්නේ නැති. මාර්ග සංකීර්ණ ප්‍රශ්න ගොඩක් තමයි. හැබැයි ඒකෙන් පේපර්ස් කිහිපයක් කරන පේපර්ස් 4ක් අය කරනකොට ඔයා මුළු සිලබස් එකම ඇල්ලලා. ඉතින් සර් මම හිතන්නේ පේපර්ස් ගණනාවක් කරන ඔයාගේ A level කියනවා රිවිෂන් යන කාලය ඇතුළත ඔයා ෆුල් ක්ලාස් එකට සහභාගී වෙනවා නම් පේපර්ස් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔයාට ඉස්සෙල්ලා පේපර් එකේ වැරදි හදාගෙන ඊළඟ පේපර් එකට මුහුණ දෙන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. ඒ ප්‍රෝග්‍රස් එක අනිවාර්යෙන් තියාගන්න. ඒකෙන් තමයි ලකුණු වැඩි වෙන්නේ. මාත් ඒක තියාගත්තා යම් තාක් දුරකට. හැබැයි සර්ගේ පේපර්ස් අමාරුයි. කොහොමවත් කමක් නැහැ. මම ඊට පස්සේ කියනම් අනිත් සබ්ජෙක්ට්ස් දෙකට මොකද මට සෙකන්ඩ් ෂයි තිබ්බේ C එකක් ෆිසික්ස් වලට. C එක ඒ උනේ ඇත්තටම මම ගොඩක් ෆාස්ට් පේපර්ස් කරා. ඊට අමතරව මොඩල්ස් ඉස්කෝලේ පේපර්ස් තමයි බස්නාහිර පළාත් පේපර්ස් වගේ ඒවා කරා. ඊට අමතරව කෙමිස්ට්‍රි නම් ගිය පාරත් බී මේ පාරත් බී. ඒකට හේතුව ඇත්තටම ඕවර් කොන්ෆිඩන්ස් කියලා මම හිතන්නේ. මොකද අර හරි B එක ඒකක් කොහොමත් වෙනවනේ. මේකට ලොකු එෆර්ට් එකක් ගන්න ඕනේ නෑනේ වගේ දෙයක් ඔළුවේ තිබ්බා මගේ. ඒ වැරද්ද ඔයගොල්ලෝ කරන්න එපා. ඔයාලට හොඳටම පුළුවන් සබ්ජෙක්ට් එකකට හොඳටම වැඩ ටික කරගෙන යන්න. අනිත් දෙක ගොඩ දාන අතරතුර. ඒක ගොඩක් වැදගත්. ඉතින් නෝනම් මම මෙතන හොඳ තැනක මං හිතන්නේ මං හොඳ තැනක ඉන්නවා මගේ දෙමව්පියෝ සතුටු වෙන. ඉතින් සහ මගේ අක්කා ගොඩක් සතුටු වෙන. ගොඩක් thank you මේ තැනට මාව අරගෙන එන්න උදව් කරාට. මොකද සර්ත් එක මම ගිය අවුරුද්දේ මුලින් ඉඳන්ම වගේ හිටියා. සර්ත් වැටිච්ච අවස්ථා ගොඩයි. ඒ අවස්ථාවේදී සම මොටිවේට් කරපු ගොඩක් thank you. සහ සර්ත් එක වැඩ කරන අයියලාට thank you ගොඩක් and CCG ආයතනයට. thank you sir. මේකත් මගෙන් ඒ දවස්වල මම ළමයින්ට මේ ක්ලාස් වල දීපු පොඩි පොරොන්දුවක් මෙඩිසින් යන ළමයින්ට මේ යාට ක්ලිනිකල් වලට වැඩ ගන්න ස්ටෙතොස්කෝප් එක මම දෙනවා කියන එක. හරි